ලංකාවේ පළවෙනි වතාවට දැන් අපරාධකාරී විපක්ෂයට විපත්තියක් වෙලා මලකිලියක් වෙලා තියෙනවා. ඇයි? උන්ට දැන් බඩු හම්බෙන්නේ යන්නේ. නීති ආධිපත්‍ය. අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට ඉහළම ඉන්න කෙනාට අත තියන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක නිසා හිටපු ජනාධිපති, ඒගොල්ලන්ගේ පුත්තු, ඒගොල්ලන්ගේ ආච්චිලා, ඒගොල්ලන්ගේ සීයලා සෙට් එකම එක පෙළට අද දැන් උසාවි ගන්න රස්තියාදු වෙන්න පටන් අරගෙන තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? අද හිටපු ඇමතිවරු 5 දිනකට වඩා වැඩි ප්‍රමාණයක් අච්චු කරලා ඇතුලේ තව හිටපු මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවා, ඇමතිවරු ප්‍රමාණයක් ඉන්නවා, 10 දෙනෙක් කැප පිට ඉන්නේ. අද මොකද වෙමින් තියෙන්නේ? ඒක නිසා තමයි ලංකාවේ පළවෙනි වතාවට ඉහළට නීතිය අත තියන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි කට්ටිය වෙවුලන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒකෙදි තමයි අපි කෙල්ල කොල්ල මෙන්න මේ දේශපාලනේ තේරුම් ගන්න ඕනේ. අද මොකද වෙලා තියෙන්නේ? නාමල් රාජපක්ෂ කියනවා මාර වැඩේ වෙන්දනම් සාමාන්‍යයෙන් නඩුවක් අහලා වෙද්දී අඩුම තරමේ අවුරුදු 10ක් 12ක් විතර වෙනවා. මාර වැඩේ අපේ නඩුව නම් මාස 6න් විතර අහන්න වෙනවලු. පව්. ඇයි? බය දැල්ලා තියෙන්නේ. හරිද? වෙවුලන්න පටන් අරගෙන තියෙන්නේ. හරිද? ඒ වෙන්දට ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඒක නිසා තමයි ඒගොල්ලෝ බය නැතුව හිටියේ. ඒගොල්ලෝ හිතුවේ නෑ මේක වෙයි කියලා. මොකද නඩු කියලා කියන්නේ ඒවට පුළුවන් ඈ යන්න. හැබැයි මෙහෙම නෙමෙයි. දැන් මේවත් දඩබඩ ගාලා අහින්න පටන් අර ගන්නවා. උසාවි වල දැන් වෙන්දට එකමාරනම් ඉවරක් නෑ. දැන් හවස් පිටින් අපි නඩු අහන ඒ නීතිඥ මාතෘ මැදිහත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙනවා. නඩු දඩබඩ ගාලා එනවා. දැන් මේගොල්ලෝ හිතුවේ නෑ මේ මගුල වෙයි කියලා. දැන් මොකද වෙලා? දැන් කලබල වෙලා තියෙන්නේ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? රැට නරක හීන පේනවා. ඒ බය වෙලා නැගිටිනවා. ලොකු කලබලයක් වෙලා තියෙනවා. ඒක නිසා අපි කෙල්ල කොල්ලෝ ටික මොකද වෙන්නේ? අපි කලබල වෙන්න ඕනේ නෑ. ඒ නිසා දැන් ලෙඩා කලබල වෙලා ඉන්නේ. දොස්තර කලබල වෙන්න ඕනේ නෑ. ඒක නිසා මේ මොකද්ද වෙන්නේ? මේක තේරුම් ගන්න ඕනේ. ලංකාවේ පළවෙනි වතාවට දැන් අපරාධකාරී විපක්ෂයට විපත්තියක් වෙලා මලකිලියක් වෙලා තියෙනවා. ඇයි? උන්ට දැන් බඩු හම්බෙන්නේ යන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කෑ ගහනවා ඉවරයක් නැහැ. පාර්ලිමේන්තුව අපිට කෑ ගහන එක නතර කරන්න බෑනේ. එතකොට ඒ සෙට් එකක් කෑ ගහනවා. ඊට පස්සේ එළිය මොකද්ද වෙන්නේ? එළියෙත් පාර්ලිමේන්තුව නැති දවස් සෙට් එකක් කෑ ගහනවා. පාස්කු ප්‍රහාරයට අදාළව සලේ මූලික කරගෙන හෙන නැටුමක් නැතුව. දැන් කො නැටුම නැහැ. සලේ කෑම කන එක මොකද නානි දැන් කෑම කනවා යා. මොකද්ද වෙන්නේ? එතකොට එළියේ නැටුමක් නටමින් තියෙනවා. ඇයි? මේක ඇත්ත කතාව සලේ නෙමෙයි එන්නේ. ඒගොල්ලෝ හිතුවේ සලේ පෙන්නලා මේක වෙන මොකක් හරි මතු කළා Tamanට ගේම බේර ගන්න පුළුවන්ද කියලා. Tamanට දේශපාලනේ තොණ්ඩුව බේර ගන්න පුළුවන්. හැබැයි ඒක උනේ නෑ. මම විශේෂයෙන්ම ස්තුති වෙනවා තරුණ කණ්ඩායම අම්මලා තාත්තලා පටන් ගත්ත ගේම. තව ටික දවසක් හිටියනම් අට්ටාලේ බෙල්ලගෙන මිනිස්සු එන්නේ. අට්ටාල කුලන් ගියාන්. එහෙම තියෙන්නේ. ඒ වගේම මොකද වෙන්නේ? අපි තාම පරීක්ෂණ කරමු. මොකදලා තියෙන්නේ මේ ඊයේ පෙරේද බන්ධනාගාරයට සිදුවෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට නංගි මල්ලි තේරුම් ගන්න අපේ රටේ දේශපාලන අපරාධකරුවන්ට අත තියලා තියෙනවා. අපේ රටේ ජාවාරම්කරුවන්ට අත තියලා තියෙනවා. ඒ වගේම කුඩු සහ මද්ද්‍රව්‍යයේ ඒකේ ඉන්න මුදුනට අත තියලා තියෙනවා. සියලු දෙනා කලබල වෙලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ හැම තැනම දාන්න පුළුවන් සෙල්ලම් දාන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක නිසා අපි දේශපාලනිකව තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද මේ නැටුමේ ඉන්නේ කියලා. ඒක නිසා මේ නැටුම ඒගොල්ලන්ගේ තාට නටාගත්තෙන් හැබැයි අපි කලබල නොවි හරියට මැච් එක ගහන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි මතවාදය හදන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සටන් කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා ඒගොල්ල 10ක් නම් බස්සන්නේ අපි 100ක් බස්සලා මහ ජනතාවත් එක්ක මේක පෙළගස්ස ගන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. ඒකට තමයි අපිට යූත් සමිට් එක ඕනකම තියෙන්නේ. අපිට තරුණ පරම්පරාව ඕනකම තියෙන්නේ. මොකද අපි කවුරු හරි හිතනවා නම් දැන් පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. ජනාධිපති ඉන්නවා. අගමැති ඉන්නවා. නගර සභාව තියෙනවා. ඒක තමයි බලය කියලා නෑ. ඒ ඉස්සර. මේ මහ ජනාණ්ඩු නෙමෙයි. මේක දැන් මහ ජනතාවගේ ආණ්ඩුව. මේක හැදුවෙත් අපි නම් රකින්නත් ඕනේ අපි. ඒක නිසා ඔව් පාර්ලිමේන්තුවේ නීති රීති අනපනත් ඔක්කොම තියෙන අතර පොලිසිය බන්ධනාගාරය උසාවිය ඒවා තියෙන අතරම මහ ජනතාවගේ බලයත් ඕනේ. ඒවෙන් තමයි මේ ආණ්ඩුව ගෙනියන්න ඕනකම තියෙන්නේ. සා ප්‍රශ්නයක් අනිත් පැත්තෙන් එද්දී අපිට පුළුවන් වෙන ඕනේ එතනින් එහාට මේ විකල්පය පෙන්නන්න. ඒකට අපි මැදිහත් වෙන්න ඕනකම. ඒ නිසා මම මේ කියන්න බැදුවේ නීති ආධිපත්‍ය දැන් එක දිගට අපි පිළිටමින් තියෙනවා.